Heartbeat Film House YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ තුඩරුම් ගැන. ඉතින් කතාවේ ප්‍රධාන චරිතය ෂන්මුගන්. එයා සාමාන්‍ය කුලිරතරියදුරෙක්. ඔව් හරිම සාමාන්‍ය කෙනෙක්. එයාගේ ජීවිතය ගෙවෙන්නේ එයාගේ පවුල වටා, ඒ වගේම එයාගේ කාර් එක වටා. ඒක තමයි කාර් එකට එයා හරි ආදුරේ කියලා කියන්නේ. ඔව් පණ වගේ. එයාට බිරිඳ ලලිතා ඉන්නෝ, පුතා පවි ඉන්නෝ. ඔව්. ෂන්මුගම කියන්නේ ඇත්තටම හරිම සාමාන්‍ය මිනිස්සෙක්. එයාගේ පවුලට අනිත් හැම දෙයකටම වඩා එයාගේ අර කාර් එකට පණ වගේ ආදරේ. ඒ කියන්නේ එයාගේ ජීවිතේ සතුට බැඳලා තිබුණේ වටා හරියටම එයාගේ ලෝකයක. ඒත් මේ සාමාන්‍ය ජීවිතේ එකපාරටම කන පිට හැරෙනවා නේද? යම් සිදුවීම් මාලාවක් නිසා. ඇත්තටම එකක් නෙවෙයි ගොඩාක් දේවල් එක දිගට වෙනවා. අපි බලමු කොහොමද මේ දේවල් වෙන්නේ. අර කතාවේ තියෙන අභිරහස, ඒ වගේම මේකේ යටින් තියෙන ඛේදවාචකය මොකක්ද කියලා. හරි. එතකොට මුලින්ම කතාව පටන් ගන්න කොහමද? මොකක් හරි අනතුරක් වගේ දෙයක් නේද? ඔව් කතාව ආරම්භ වෙන්නේ කැලෑවක දර්ශනයකින්. භූමිකම්පාවක් වෙලා විපතටපත් වුණ අයව බේරගන්න පොලිසිය එහෙම ඇවිත් ඉන්නේ. එතනදී පොලිස් නිලධාරියෙක් ටිකක් කම්පන වෙන දෙයක් දකිනවා. ඒක පස්සේ කතාවට සම්බන්ධ වෙනවා. හරි. ඊට පස්සේ තමයි ෂන්මුගන්ගේ ජීවිතය පෙන්වන්නේ. අර එයායි පවුලයි කාර් එකයි. ඔව්. එතකොට ටික දවසකින් ප්‍රශ්නයක් පටන් ගන්නවා. පුතා පවි තාත්තට හොරෙන් යාළුවොත් එක්ක අර කාර් එක කරන් යනවා. එතරදී අනතුරක් කරගන්නවද? ඔව් අනතුරක් කරගන්නවා. ඉතින් ෂන්මුගන් ගොඩක් තරහ යනවා. පුතාට ගහනවා යා. ඒ කියන්නේ ගෙදරත් ප්‍රශ්න. ඒ තරහ පාලනය කරගන්න බැරුව පියපුතු සම්බන්ධෙත් එතනදී පොඩ්ඩක් paludu වෙනවා වගේ. හැබැයි පස්සේ පසුතැවෙනව නේද? කතා කරනවා. ඔව් පසුතැවෙනවා. කෝල් කරාට පුතා ආන්සර් කරන්නේ නැහැ. එතන පොඩි අර හිතමනාපයක් වගේ ඇති වෙනවා දැන් අතරේ. ඊට පස්සේ ඉතින් වාහනය හදන්න ගෑරාජ් එකට දානවා. ඒ අතරේ තව දුකකුත් වෙනව නේද? ඔව් ඒ අතරම ෂන්මුගන්ගේ පොඩි කාලේ ගුරුවරයෙක් නැති වෙනවා. ඉතින් එයා එකටත් ගොඩක් දුක් වෙනවා. මේ ඔක්කොම එකතු වෙලා හිතට පීඩනයක් එනවා. ඔව්. ඒ පීඩනේ තියෙද්දි තමයි අර කාර් එකේ ප්‍රශ්නෙත් එන්නේ. එයා කාර් එක හදන්න දීලා තියෙන වෙලාවක මොකද වෙන්නේ? ඒක හදන කාර්මිකයා මනියන් කියලා කෙනෙක්. ඒකෙන් හොරෙන් මද්ද්‍රව්‍ය වගේක් අදිනවා. අප්පා. පොලිසියට අහුවෙනවා. ඒත් මනියන් පැනලා යනවා. හැබැයි අන්තිමට අහුවෙන්නේ කාර් එක. ඉතින් පොලිසිය ෂන්මුගන්ගේ කාර් එක අත්අඩංගුවට ගන්නවා. එතන දායි අර අල්ලස් කතාව වෙන්නේ නේද? එයාට බෙනී කියලා දූෂිත පොලිස් නිලධාරියෙක්ගෙන් ලොකු කරදරයක් එල්ල වෙනවා. දූෂිත පොලිස්කාරයෙක්. ඔව් බෙනී කියලා නිලධාරියෙක් එයා කාර් එක බේරගන්න ලොකු අල්ලසක් ඉල්ලනවා. ෂන්මුගන් ගාව සල්ලි නෑ. එයා අසරණ වෙනවා. මෙතනදී තමයි ෂන්මුගන් පළවෙනි පාරට මේ පද්ධතියේ තියෙන අර අසාධාරණකම් වලට දූෂිත පැත්තට මුහුණ දෙන්නේ. ඒක ඇත්ත. Taman නිවැරදි වුණත් බලයේ තියන අය ඉස්සරහා අසරණ වෙන හැටි. හැබැයි කොහොමහරි ජෝර්ජ් කියන උසස් නිලධාරියෙක් මැදිහත් වෙනවා. එයාගේ මැදිහත් වීමෙන් ෂන්මුගන්ට කායක ආපහු ලැබෙනවා. ඔව්. ඉතින් අර කරපු උදව්වට හොඳ හිතින් ෂන්මුගන් මේ ජෝර්ජ් සහ බෙනීව ගමනක් එක්කන් යන්න එකඟ වෙනවා. ගමනක් කොහෙද? මුලින්ම යාලා යනවා මඟුල් ගෙදරකට. එතනින් ගියාම සුදේශ් කියන තවත් පොලිසි නිලධාරියෙක්ගේ වත්තකට. මේක ටික කමුතු ගමනක් වගේ. ඔව් ගමන අතරමඟදී තමයි ජෝර්ජ් ඇත්ත කියන්නේ. මොකක්ද? එයා කියනවා අපි ඇත්තටම යන්නේ මිනියක් වලලන්න කියලා. අර සුදේශ්ගේ දුවට කරදර කරපු කොල්ලෙක්ව සුදේශ් මරලා දාලා. දෙයියනේ ෂන්මුගන්ව මේකට බලෙන් සම්බන්ධ කරගන්නවා එතකොට? ඔව් ජෝර්ජ් තර්ජනය කරනවා. කියනවා මේක කාටවත් කිව්වොත් එහෙම යාවත් මරනවා කියලා. ඉතින් ෂන්මුගන්ට කරන්න දෙයක් නැහැ. එයා අකමැත්තෙන් වුණත් ඒ අපරාධයට හවුල් වෙනවා. හිතාගන්න අමාරු යාගේ මානසිකත්වය. ගෙදර එන්නෙත් ලොකු වරදකාරී හැඟීමකින් වෙන්නේ නැති. ගෙදර ආවට පස්සේ ෂන්මුගන් ඉන්නේ ලොකු කම්පැනියකින් වරදකාරී හැඟීමකින්. ඉතින් ඒ කම්පැනියත් එක්ක ඉදි තමයි අනිත් දෙවෙන්නේ. ඔව් දවස් කීපයකට පස්සේ එයාගේ එකම පුතා පවි අතුරුදහන් වෙනවා. දෙයියනේ. පුතාව හොයාගෙන පොලිසියට යනවා පැමිණිල්ලක් දාන්න. එතනදී තමයි එයා දකින්නේ පොලිසිය තියනවා තමන්ගේ පුතාගේ බයික් එක. එතකොට යාට සැකයක් එනවා. ඕ එයාගේ හිතට ලොකු අමුතක් බයක් දැනෙනවා. එයා දුවනවා කෙලින්ම අර මිනිහ වලදාපු කැලෑවට. ගිහින් බලනවා. එතන පස් අවුස්සලා බලද්දි එයාට හම්බ වෙන්නේ තමන්ගේම පුතාගේ පර්ස් එක. අනේ ඒ කියන්නේ එදා යාලා වලලලා තියන්නේ එයාගේම පුතාව. ඒක තමයි මේ කතාවේ තියෙන දරුණුම ඛේදවාචකය. එයා නොදැනුවත්ව තමන්ගේ පුතාගේ මිනිය වලවන්න උදව් කරලා. ඒක දරා ගන්න බෑ. අර මුලින්ම පෙන්නපු භූමිකම්පාව. ඔව් ඒ භූමිකම්පාව නිසා තමයි පස්සේ කාලේ කර වලලපු මිනිය උඩට එන්නේ. ඒ අතර ෂන්මුගන් අලි සුදේශ පැහැරගෙන ගිහින් ඇත්ත දැනගන්න හදනවා. කියන්නේ
තනියම පරීක්ෂණයක් කරනවා වගේ. ඕ ඒත් කතාව ඉවර නෑ නේද? ජෝර්ජ් මේකෙන් ගැලවෙනවද? නෑ ගැලවෙනව නෙවෙයි ජෝර්ජ් තවත් නරක දෙයක් කරනවා. එයා මේ මරණයට ෂන්මුගන්වයි යාගේ පවුලේ අයවයි අහු කරනවා. බොරු සාක්ෂි හදලා ෂන්මුගන් තමයි පුතාව මැරුවේ කියලා නඩුවක් හදනවා. මොනෝද? අර උදව් කරපු මිනිස්සයා. ඔව් අර හොඳ ජෝර්ජ් තමයි මේ ඔක්කොම කරන්නේ. ෂන්මුගන්ව අත්අඩංගුවට අරන් හිරේ දානවා. මේක නම් හරිම අසාධාරණයක්. හිරේදි මොකද වෙන්නේ? හිරේදි තවත් දරුණු වෙනවා. අර දූෂිත නිලධාරියා බෙනි ෂන්මුගන්ව කුපිත කරනවා. පවිට් කරපු වදහිංසා ගැන කියනවා. එතනදී තමයි ෂන්මුගන්ගේ ඉවසීම නැති වෙන්නේ. ඕ එයාට තවත් දරාගන්න බෑ. එයා කෝපෙන් බෙනීවත් තව නිලධාරීන් කීප දෙනෙක්වත් මරලා හිරෙන් පනිනවා. පැනලා ගිහින්. ඕ ඊට පස්සේ එයා ජෝර්ජ්ගේ දුවව පාවිච්චි කරලා දුවට මොනාහරි කරනවා වගේ බය කරලා ගෙදරට ගෙන්න ගන්නවා. එතන ලොකු සටනක් වෙනවා. ඕ දරුණු සටනක් වෙලා අන්තිමට ෂන්මුගම් ජෝර්ජ්ව මරනවා. එතකොට තමයි ඇත්ත කතාව හෙළි වෙන්නේ. ඇයි ජෝර්ජ් මේ දේවල් කළේ කියලා. ඕ පලිගැනීමෙන් පස්සේ ඇත්ත එළියට එනවා. ඇත්ත හේතුව තමයි ජෝර්ජ්ගේ දුවයි ෂන්මුගන්ගේ පුතා පවි ආදරෙන් ඉඳලා තියෙනවා. ඒකද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඕ පවුලේ ගෞරවය අර ඔනර් කියන එක රැකින්න කියලා ජෝර්ජ් තමයි පවිව මරලා තියෙන්නේ. මරලා මිනිය හොරෙන්ම ෂන්මුගන්ගේ කාර් එකේ දාලා ෂන්මුගන් ලවාම බලලවලා තියෙන්නේ. හරිම සූක්ෂම කුමන්ත්‍රණයක්. ඒක තමයි. හරිම ක්‍රූර විදියට සැලසුම් කරපු දෙයක්. අවසානයේ කොහොමද වෙන්නේ? ෂන්මුගන්ට මොකද වෙන්නේ? ෂන්මුගන් අන්තිමට පොලිසියට බාර වෙනවා. එයා කියනවා මම මැරුවේ මගේ පුතාව නෙවෙයි මම මැරුවේ මගේ පුතාගේ ඝාතකයව කියලා. එයාට දඬුවම් ලැබෙනවද? ඕ නීතියෙන් එයාට ජීවිතාන්තයක් දක්වා සිර දඬුවමක් නියම වෙනවා. හැබැයි ඇත්ත කතාව මහජනයා දැනගන්නවා. ඉතින් මේ කතාව ඇත්තටම ගොඩක් ගැඹුරු තේමාවන් කතා කරනවා. වැරදි වැටහීම්, දූෂණය, බලහත්කාරයෙන් අපරාධයකට හවුල් කරන එක. ඒ වගේම පියෙකුගේ දරා ගන්න බැරි දුක ඒක පරිගැනීමක් බවට පත් වෙන හැටි. ඔව් ඒක තමයි. විශේෂයෙන්ම අර සිදුවීම තමන්ගේම පුතාගේ මිනිය නොදැනීම වලලන්න සිද්ධ වෙන එක. ඒක අතිශය කම්පනකාරී දෙයක්. දෛවයේ සරදමක් වගේ. ඇත්තටම මේ කතාව අවසානයේ අපිට ලොකු ප්‍රශ්නයක් ඉතුරු කරනවා නේද? ඒ කියන්නේ දරා ගන්න බැරි දුකයි යුක්තිය හොයාගෙන යන එකයි මිනිස්සෙක්ව කොයිතරම් දුරකට තලලු කරන්න පුළුවන්ද කියන එක. ඒ වගේම අපේ ආරක්ෂාවට ඉන්න ඕන පද්ධතිම සමහර වෙලාවද කොයිතරම් ද්‍රෝහී වෙන්න පුළුවන්ද කියන එකත් මේකෙන් පේනවා. ඔව් ඒකත් හිතන්න ඕන කාරණයක්. හරිම සංකීර්ණ ඒ වගේම කම්පනකාරී කතාවක්. ඉතින් මේ කතාව අවසානයේ අපිට හැමෝටම හිතන්න ප්‍රශ්නයක් ඉතුරු කරනවා. ඒ මොකක්ද? ෂන්මුගන් අන්තිමට තමන්ට උන අසාධාරණයට සාධාරණයක් ඉෂ්ට කරගත්තා කියලාද හිතෙන්නේ? නැත්නම් එයා තවත් ඛේදවාචකයක් නිර්මාණය කළා විතරද? ඒක ඇත්තටම හිතන්න ඕනේ ප්‍රශ්නයක්. එයා යුක්තිය ඉටු කරාද නැත්නම් තවත් අපරාධකරුවෙක් වුණාද? ඒකට හිතන්න එක අපි අපේ ශ්‍රාවකයන්ද බාර කරමු. හරිම සංකීර්ණ කතාවක්. ඉතින් අදට අපි මේ කතාව මෙතනින් නවත්තමු. Heartbeat Film House එක එකතු වෙලා හිටියට බොහොම ස්තුතියි කියනවා. ස්තුතියි. මේ වගේ තවත් ගැඹුරු කතාවක් එක්ක අපි ආයෙත් හමු වෙමු.